gone with a different balance with three seamers. Yeah, because of this pitch, we decided to go with extra seamer. Apart from that, I think guys doing really well. Well, have a good one, guys. Yeah, thanks. This could make for a really interesting match. Here come the openers, greeted with a loud cheer. The bowler is bowling from his favorite end. Bang! Into the gap for four. That is an aggressive field in place. I like how they're going for wickets at this stage. It will be interesting to see where the bowler will test the batsman with the short one. පළවෙනි තරගෙම අයියා අර්ධශතක ක්‍රැෂ් කරන පාකිස්තානට එරුවේ. ඒ තරගය ගැන කතා කරොත් අතරම මුලින්ම ඒ තරගයට ශ්‍රී ලංකාවේදී මම බැට් කරන යන්නේ නම්බර් 5 නෙමෙයි නම්බර් 7 මම බැට් කරන්නේ. ඉතින් අපේ විකට් දෙකක් එක ළඟ ඉක්මනට ගියපු නිසා එන්ජේ මට කිව්වා පැච් දාගෙන ඉන්න අපි මේ බැට් කරන්න ලෑස්තිලා ඉන්න කියලා. ඊට පස්සේ එහෙම මේ වෙලාවෙම පැච් දාගෙන අතුළු කියලා එළියට එනකොටම කඩුල්ලක් ගියා. ඉතින් ඒක මට බැට් කරන්න යන්න උනා. බැට් කරන්න යනකොට කුමාරියා මැද හිටියේ. ඉතින් කුමාරියා මට කියපු ගාම කිව්වේ වැඩි දේවල් වලට දාගන්න එපා. ක්ලබ් මැච් එකක් ශ්‍රී ලංකාවේ ශ්‍රී ලංකාවේ කියලා. කොහොමරි මට ලැබුණ පළවෙනි පන්දුවේ මට එක ලකුණක් ලැබුණා. ඉතින් මම හිතන්නේ ඒක ලකුණ ලැබුණාට පස්සේ මගේ හිතත් සෑහෙනවා. ප්‍රෙෂර් එක ගොඩක් දුරට මගේ අයින් වුණා. ඊට පස්සේ මම පාර්ට්නර්ෂිප් එකක් දැම්ම කුමාරියාත් එක්ක ගොඩක් දේවල් මැදදී කුමාරියාගේ ඉන්ෆර්මේෂන් මට දුන්නා. ඉතින් මම දැන් ඒක ලොකු උදව්වක් වුණා ඒ ඉනින් එක. ඉතින් ලකුණු අතර හිටපු අශාන් ප්‍රියන්ජන් නෑ එකපාරටම ඩ්‍රොප් වෙන ටීම් එක. ඒක මම හිතන්නේ ඒක සිලෙක්ටර්ස්ලාගේ choice එක. ඉතින් මට ඒකට මොකක් කියන්න බෑ. ඒගොල්ලන්ගේ සමාජයට කණ්ඩායම සංගතිය වෙනස් කරන්නද ඒක මම දන්නේ නැහැ. ඉතින් ඒ කාර්යයට සිලෙක්ටර්ස්ලාගේ choice එකක් ඒක.